බම්බාව රජමහා විහාරය මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ගල්ලේවිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පිහිටා ඇති විහාරස්ථානයකි. ආර්යයන් මෙරටට පැමිණීමට පෙර මෙරට විසූ යක්ක ගෝත්‍රික කුවේණියගේ උපන්ගම ලෙස සැලකෙන එම බම්බාව ගම්මානයේ පසුව වළගම්බා රජ දවස ලක්දිව ආක්‍රමණය කළ ඉන්දිය ද්‍රවිඩයන්ට එරෙහිව ගල්ලෙනෙහි සැඟවී රජුන් විසින් සේනා සංවිධානය කළ බවටත් පසුව කාලාන්තරයක් මුළුල්ලේ වනගතව තිබූ මෙම විහාරය කන්ද උඩරට රාජධානී රජු වූ කීර්ති රාජසිංහ රජ විසින් නැවත ප්‍රතිසංස්කරණය කර සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සංඝයා වහන්සේලාට පූජා කරන ලද බවටත් පුරාවෘත්ත ජනශ්‍රුති කතා මගින් සාධක හමුවේ. එසේම ප්‍රදේශයට අධිපති ගලේ බණ්ඩාර දේව අනුහස පෙරතැරි කරගත් ගලේ බණ්ඩාර විෂ්ණු පත්තිනි හා කතරගම දේවාල 4කින් මෙන්ම මෑතකදී ඉදිකරන ලද අභිමානවත් කරන හා සද්බුදුවරුන් වැඩ හිඳින්නා වූ රණවිරු මහා සෑයද මෙම ඓතිහාසික රජමහා විහාරය තුළට පැමිණෙන සැදැහැවතුන්ට දැක බලාගත හැකිය. වළගම්බා රජ දවස ඉදිවූ මෙම ඓතිහාසික බම්බාව රජමහා විහාරය පසුව කන්ද උඩරට රාජධානිය රජු කීර්ති රාජසිංහ රජ දවස සිට උරුලෑවත්තේ මහානායක මාහිමියන්ගෙන් පසු විහාරස්ථානයේ ආධිපත්‍ය අත්කිරි මහා විහාර සංඝ සභාව දරන අතර 1998 වර්ෂයේ සිට අතිගෞරවනීය ලේනව මංගල හිමිපාණන්ගේ භාරකාරීත්වයේ යටතේ පවතී. මෙම විහාරයේ ඓතිහාසික වටිනාකම් නම් වළගම්බා රජතුමා සොළීන්ට විරුද්ධව සේනා සංවිධානය කිරීමේදී බම්බාව රජමහා විහාරයේ පිහිටි ගල්ලෙනද රට නවාතැන් ගැනීම පුදුදු ස්ථානයක් ලෙස තෝරාගෙන තිබේ. පසුව සොළීන් පැරැද වූ වළගම්බා රජතුමා තමන් ආරක්ෂාවට යොදාගත් ගල්ලෙන විහාරයක් බවට පත් කළේය. වළගම්බා රජමහා විහාරය යනු එසේ ඇති වූ ගල්ලෙන් විහාරයයි. බම්බාව යනු කුවේණි රැජිනගේ උපන් ගමයි.